අතීතය කියන්නේ සමහර වෙලාවට අපිට කවදාවත් ආපහු යන්න බැරි, ඒත් හිතින් කවදාවත් අත්හැරින්න බැරි ලස්සනම හීනයක්. අද වගේ හැමදේම ස්මාර්ට් නැති වුණාට එදා අපේ ලෝකේ අදට වඩා මොන තරම් නිදහස්ද? මතකද? පාරේ ක්‍රිකට් ගහලා දූවිලි නාගෙන දාඩිය පෙරාගෙන ගිහින් ගඟේ පැනලා ඇත්ති වෙනකම් නාපු ඒ දවස්. අඹ ගහට ගල් ගහපු, කරත්ත හදලා පාරේ පැදවපු ඒ දෑත්වලම තමයි තාක්ෂණයේ මුල්ම සලකුණුත් තිබුණේ. පොකට් රේඩියෝ එකේ සින්දුවක් අහන්න ඇන්ටනාව අදිනකොට, කැසියෝ වොච් එකේ එලාම් එක වදිනකොට අපිට දැනුනේ පුදුම මැජික් එකක්. පත්තරයක් බලලා ලෝකය දැනගත්ත. රූපවාහිනී ඉස්සරහා පවුලම එකතු වුණු ඒ සරල රාත්‍රීන් අද කොහේවත් නැහැ. අපි මාරම පරම්පරාවක් මචං. කැසට් පටිය පෑනෙන් කරකවපු අපිම තමයි 1.44 MB ෆ්ලොපි එකක් දාලා ලෝකයක් දිනන්න හැදුවේ. CD එකක පොඩි සීරිමක්වත් නොවෙන්න පරිස්සම් කරපු. බ්‍රික් ගේම් එකේ ඉඳන් PC ගේම් එක දක්වා මැජික් එක වින්දා අපි ඇත්තටම විද්‍යාඥයෝ. PC එකේ කෑලි ගලවලා ආයෙත් හයි කරලා ඒක ඔන් වෙනකොට දැනුණු සතුට අද තියෙන කිසිම දෙයකින් ගන්න බෑ. ඒ ලොකු මොබයිල් ෆෝන් එක, TV ගේම් එක, මේ හැමදේම අපේ ජීවිතේ කොටසක්. අද අපි මොනතරම් දියුණු වුණත් ඒ කාලේ තිබුණු සැනසීමයි නිදහසයි අද අපේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක ඇස්සෙලා. මොකද ඒක තාක්ෂණයට වඩා වැඩි යමක්. ඒක අපේ ජීවිතේ ලස්සනම කාලයයි.